සියලු දෙනාට තෙරුවන් සරණයි දරුවනේ. මේ මම පණිවිඩයක් දෙන්න කතා කරන්නේ මේ විශේෂ පණිවිඩයක්. ලොකු පණිවිඩයක්. මොකද මම දැක්ක මේ වීඩියෝ එක කාලියම්මට බැනලා දාලා තිනවා ගෑනු දරුවෙක්. පුතේවලා නොදන්න දේවල් කෑ ගහන්න එපා. කාලියම්මා යක්ෂණියක් කාලියම්මා මෙහෙමයි කිකී එහෙම කෑ ගහන්න එපා. ඔයාලා දන්නේ නැහැ. ඔයාලා කොට පටලගෙන යන ගමනක් මේ ඔයාලා. ඔයාලා වේදයක් දන්නේ ධර්ම නීතියක් දන්නේ විශ්ව නීතියක් දන්නේ භූමි නීතියක් දන්නේ වායු නීතියක් දන්නේ මේ සූර්ය වේදයක් තියෙනවා චන්ද්‍රවංශිකේ වේදයක් තියෙනවා මේ වේද දෙකම බුද්ධ කියන තැනට යට මේ සම්බුද්ධ ශාසනය නැගිටින්න නම් ඔයාලා හරියට හරි දරුව වෙන්න ඕනේ කාලි කියන තැන මම කියනවා මෙහි හිටියා දේව නාග යක්ක රාක්ෂ වංශ කියද දේව නාග යක්ක රාක්ෂ සහතරක් හිටියා කුලයක් මිනිස්සුම තමයි හිටියේ ඔයාලා හිතා ගන්න එපා මේ പ്രേත මේ ඇස් ලොකු මෙහෙම කඩු දික් කරගෙන එහෙම කවුරුත් හිටියේ නැහැ මිනිස්සුම මේ අම්මලා ඒ කාලි කියන ගෝත්‍රයක් තිබ්බා ඒ ඔය කුවේණි අම්මගේ ගෝත්‍රය එයාලා බුදුදහම හොඳින් සිහි කරගත්තා බුදුන් වැන්දා සෝහන් සකුල්ගාගාමි අරහත් එයාලා රහත් වුණා මාර්ගඵල ලැබලා රහත් භාවයට පත් වුණා බුද්ධිනිය සරණ ගියා එයාලා රහත් වුණා ඔයාලා දන්නේ මොනවද එදත් ඒ කාලේ බුදු මුත්තා සියලුම මස් මාළු දුන්නත් වැළඳගත්තා නිවනට ගියේ නෑ රහත් වුණා මම විතරක් කිව්වා රහතන් වහන්සේලා තිබිදිලා ඉන්නවා කියලා නැවත එතකොට මම කිව්වා මෛත්‍රී බුද්ධ ශාසනයෙන් එගොඩ වෙන්න ඕනේ ඒ රහතන් වහන්සේලා ඉපදෙලා ඉන්නවා මේ ධර්මයේ වෙන්නේ කරතියා එදා සම්බුද්ධ ශාසනයේ ධර්ම නීතිමාලා පොතේ බැලුවොත් දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන්ට කියනවා නුබලයක් වදාළලා අවසර ඉල්ලන්න හදනවා මේ මස් මාංශ කන්න බෑ ස්වාමීන් වහන්සේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අවසරයි දේවදත්ත යට කූට්ටුනේ අර ගරුසරුව වැඳලා වන්ද නමස්කාර කරලා බුදුහාඳුරගෙන් යෝජනාවක් කරනවා මේ මස් මාංශ කන්න බෑ කිසි දෙයක් කරන්න බෑ මේ සුරා මේවා කන්න බෑ ඒව නවත්තන්න සුරා බුදුහාඳුරු කියනවා නෑ එයා ගත්තද සියලු දේ මේ අද පවණෙන් ගත්තද කියලා කතා කරනවා හැබැයි බුදුහාඳුරු මෙහෙම නිකක් කියනවා පංචශීල් පහ කඩපු මිනිසයා බුද්ධ නීතියේ පංචශීල් පද පහක් තියෙනවා. ඒ පංචශීල් පද පහ කඩාගෙන යන්නේ නැති මිනිසයා මහා බුද්ධනියට සෝවන් රගපාපත් වෙලා ඉතින් යා යන්න ගොඩ තල දෙකක් තියෙනවා. ඒ තලවලට ඒකාගත වෙන සෝවන් ධර්මණීය මෛත්‍රී බුද්ධ ශාසනය නැගිටින්නේ ඒ ධර්මාන ශක්තිය අවබෝධ කරගන්න මම දෙයක් වලට කියන්න මේ ලංකාවේ හිටියේ ඔයාලා දකින්න යක්කු ප්‍රේතයෝ කුම්මාඩ නෙමෙයි මිනිස්සුමයි හැබැයි ඉස්සර අර මිනිස්සුන්ගේ දත් හරි මෙහෙන් දිගයි මේ හරි දිගයි ඒ කටවල් ලොකුයි මේ අත්පය ලොකුයි අපිට වඩා හරි විශාලයි අපි දැන් පොඩි මේ මහා භද්‍රකාලකුයි අනිත් දැන් අපි පොඩි ඒ කතාව කියන ගම මට අදාළට ආවේ මහා කාලී අම්මා මේ ඔයාලා කියන යක්ෂණියෙක් නෙමෙයි
යා රහත් බවට පත් වෙලා මහා දේව මාතාවක් මේ භූමිය රකින්න මාතා භූමි මහීකාන්තාව තොපි දන්නේ නැතුව ඒ අම්මට යක්ෂණී කියලා නිකන් තව මේ භූමිය කෝප කරගන්න එපා. අන්තිර මහ පොළොවත් කඩාගෙන යයි. තව එකක් තමා කියන්න දෙන්නේ බුදුහාමුදුරුවෝට අපි දානෙකට එනකොට මස් මාංශ දුන්නත් බුදුහාමුදුරුවෝ ගන්නවා. බෑ අතහැරලා තියෙන්නේ දුන් දේ කන. ශිව දෙවියන්ගේ වේදේ තියෙන මේ මස් මාංශ කන්න එපා. එහෙම නැහැ. යාග කරා. බලි කර්ම කරා. ඒ මහා ශිව වේදේ බුද්ධ වේදේ දෙකේම තියෙන එහිඳවල ධර්මයේ නොදැන කතා කරන්නේ. මට දුක කාලි අම්මා කියනට යක්ෂණී කියලා කාන්තාවක්. ඔයාලත් මතු බුද්ධත්වයට ලබන්න මනුෂ්‍යත්වයක් පුරන්න පින් කරන්න වෙන සෑහෙන්නේ. හැබැයි ඒ තින්ට යන්න ඔය කාලිය මත දෙන්න ඕනේ. උඹලා නිවන මොකක්ද කියලා එකයි යන්න. තොපි කාලිය අම්මටමයි තොපි බැනගන්න. තොපි මඩේ ඉන්න එකේ මේ බමුණුන්ට පස්සල්ලන එවුන් උඹලා මේ බමුණුන්ට නිගණ්ඨකයන්ට පස්සල්ලන නොබලා කාලිය අම්මා දන්නේ නැතුව බයි. කාලිය අම්මා කියන්නේ රහත් බුද්ධිනිය ධර්මනිය රහත් මාතාව. ඒ අම්මා තමයි සීල දෙනා නිවනට අරයි යන්නේ. අපි දන්නවා මේ පළවෙනි තලේ, දෙවෙනි තලේ, තුන්වෙනි තලේ, හතරවෙනි තලේ, පස්වෙනි තලේ, හයවෙනි තලේ, හත්වෙනි තලේ, අටවෙනි තලේ, නවවෙනි තලේ. මාරයත් පරාදය කරන්නේ 10 වෙනි තලයට යන්න බුද්ධ තලයේ තියෙන. බුද්ධ තලයට තියෙනවා 11 වෙනි තලයට ආදි පියාණන් ඉන්නවා. 12 වෙනි තලේ මහා බ්‍රහ්මණ්ඩෙනින් මහා ආදි මාතා ඉන්නවා. උඩම තොපි ඇදලා ගන්න. මහා රාජේශ්වරි. මහා උමාංගනා. බුද්ධිනිය තාරම්ම. තොපි මොනවද දන්නේ? තොපි දන්නේ යක්ෂණියෝත්ෝ පුත්‍රෝ කිය අර මේ භූත මුවවල් තියෙනවා. මරුණන් පස්සේ ඌ මල යක්ෂණියෙක් කියලා මම තෝගෙන් පලි ගන්නවා සීරිලේ බොනවා කියන එවුන් තමා ඒ ප්‍රේතායෙක් විදිහට වැටලා තලයට ගිහිල්ලා එන්නේ. කාලියම්ම එතන නැහැ. හැබැයි උඹලාට හරියට ඇස් පෙවුනොත් උඹලා හරියාකාර නිර්වාණය අවබෝධ කරගත්තොත් මේ ධර්මයේ හරියට අවබෝධයේ ශිෂ්ටාචාරය දැනගත්තොත් මේ වායුව ධාතුව මේ බුද්ධිනේ මහා භූමි මහීකාන්තාව කවුද කියලා. ඒ අම්මා කාලි වශයෙන් ඉන්නේ මේ සියලු දේ කරගහගෙන. තොපි මහ පොළොව තොපි අඩිය ගහලා යනවා නම් ওই කාලියම්මම තමයි අතියන් ඉන්නේ. යම කාලි කියන්නේ එයා තමයි. හැබැයි යම කියන තැනත් යම ධර්මයේ තරම් දන්නේ නැති යමකුත් නැහැ. යම හොඳට ධර්මෙත් අඳුරනවා. එයාලා සියලු දෙනා රහත් වෙලා ඉන්නේ. මේ ලංකාවේ බලිතොයිල් කෙර යුතුයමයි. පාරම්පරික ශිල්පයේ ගෙනිය යුතුයමයි. මහා සෙනවිරත්න කඩවර කියලා යකෙක් කියන තැනක් නෑ. යක්ක මනුස්ස ප්‍රාණ කාලේ කඩවර කියලා නමක් හැදුවා. එයාගේ වැඩදා නිර්භීතකම නිසා කඩවර වුණා. ඒ කඩවර කියන්නේ ඔය වීර මුණ්ඩට, දැඩි මුණ්ඩට, වාසල දියු කියන්නේ එයාට. දන්නේ නැත්නම් අහගනියෝ. සෙනවිරත්න මුල් කඩවර කියනවා. එයාම තමයි ජයසී මහා බෝධියේ රුක්ෂවනේ අදට ධර්මනීය සම්බුද්ධ ශාසනය රැකගෙන අදටත් ජීවමාන ඉන්නවා. කළු බණ්ඩාර වශයෙන්. එකක් මතක තියාගන්න. මේ ලංකාවේ යනවා නම් මාළුවෙක් බෙදලා හරි බිත්තරයක් බෙදලා හරි ඌව කරන්න එපා. මම ගිහිල්ලා ආවේ වටයක් ගිහිල්ලා මම කියලා තියෙනවා. මම එක තැනක නෑ. හැමතැනම දුවනවා. දරුවෝ මට කතා කරලා අහනවා සාමි කොහෙද ඉන්න තැනක් මට තැනක් කියන්න බෑ. මං තාම දුවනවා. මම යනවා සීගිරියේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මට එන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ මට කියනවා ස්වාමී මේ කුටියේ ඉන්න භාවනා කරන්න. අපිත් එක්ක උදව් කරන්න මේ බුද්ධ ශාසනය හැමතැන හැබැයි ඒක හොඳයි. මං එපා කියන්නේ
මේ දේවාල කියන දේවල් වැහෙන්න ඕනේ. කුම්භාණ්ඩ කියන දේවල් වැහෙන්න ඕනේ. උන් දන්නේ නැහැ. එතකොට මට කියන්න තියෙන්නේ දේවදත්ත නැගිටලා ඉවරයි. දේවදත්තත් ඉන්නවා. දේවදත්ත යන ස්වාමින් වහන්සේලාත් ඉන්නවා. හරියට ධර්මයේ යන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේලා ඉන්නේ ආරාමවල. මෙයාලා දන්නවා දෙන මිනිස්සුන්ට විඥාව පෙන්නලා හම්බ කරගෙන ගියාට ආය යන්න බෑ. ඉක්මනින් මේ සබහාදාමේ ගහනවා. මේ මහා තාරම්මගෙත් ආදිපියාණන්ගෙත් යුතු බුද්ධනීය මණ්ඩලයේ යුතුත් යම මණ්ඩලයේ යුතුත් මහා ඊශ්වර පියාණන්ගෙත් ඊශ්වර අම්මාගේ බලසත්ති දෝංකාරය තමයි මේ වායු තුල කියන්නේ. මේ මම කියන පුද්ගලයා නෙමෙයි. ඒ වායු තුල පවතින දෙයි මම කියන්නේ. මේ ලංකාව බමුණෝ නිගණ්ඨයෝ කරන්න හදන්න එපා. මගේ බුදුමුත්තා සෑහෙන දුක් විඳලා තමයි මේ බුද්ධනීය දර්ශනය ඇදුවේ. දර්ශනය වෙනයි ඔයාලා දකින්න. ඊට වඩා එහා එකක් තියෙනවා. එදා ඒ අම්මලා තාත්තලා තියාගෙන රස භෝජන දීලා රත්තරම් පුරවලා ඒ කාලි අම්මලා මේ ලංකාවේ උතුම් ලෙස රජකම් කරා කුවිනි විදියටත් ඔය කියන්නේ මහා කාලි අම්මලා තමයි. පිටසක්කර වුන් ඊට පස්සේ අම්මලා දූෂණය කරලා විනාශ කරා. හැබැයි අම්මලා රහත් භාවයට පත් වෙලා නිහතමානී හිටියේ. ඒ අම්මලා නැවතත් නැගිටලා ඉන්නවා. දන්නේ නැතුව ඇඟිලි දික් කරන්න යන්න එපා කාලි අම්මට. තව එකක් ඔය අපේ ලංකාවේ බෙදුම් ඒව දෙන්නේ කඩවර මුත්තට හෝ කම්බිලි මුත්තා හෝ සෝංකාලි අම්මාකගා කියන්නේ ඒ බුද්ධනීය අම්මලා. එයාලා ගරුත්වයේ වශයෙන් ඒ පුත්තු ඒ අම්මලාට පූජා කරනවා. එයාලා දුන් දෙය කනවා. සීනි ටිකකට බත් ටිකක් දැම්මත් කණ්ඩ දෙන්න නැත්නම් ඒ අම්මා ඒකත් කනවා. දරුවා හරි සන්තෝෂේ මාළු කෑල්ලක් දුන්නත් ඒකත් කනවා. වයින් ටිකක් තිබ්බොත් ඒක මිටි මිස. පළතුරු සුවඳ ගන්නවා අම්මයි. ඔය අරක්කෝ අරක තියෙනවා. අපේ ලංකාවේ ඔය කස්සිප්පු කියන එක ඉස්සර තිබ්බා. හැබැයි ගංජා කියන එකක් තිබ්බා. ගංජා කියන කොයි කේජී කියන එක නෙමෙයි. ඉස්සර ඍෂිවරු මුනිවරු ආදි මුතුන්මුන්තලා ගංජා කියන ඖෂධය ගත්තා ඔය බොන විදියට නෙමෙයි. ඔක දැන් ගංජා කියලා දැන් දරුවන්ට හදලා තියෙනවා කේජී කියන එක තනිකර මේ ශරීරය ඇතුළ ඔයාලා එන්න දුරලා ওই භූත කොටස් තියෙනවා. මේ භූතය අල්ලගෙන ඔකට එවන බැක්ටීරියා කියන ওই භූතයන්ට ඔය විද්‍යාව පැත්තෙන් බැක්ටීරියා කියනවා. අපි කියනවා භූතයෝ කියලා. හැබැයි ඔයාලා හරියට භාවනාව කරගෙන හරියට දහම මේ සබහාදාමේ ශක්තිය කුමක්ද කියලා අඳුරගත්තොත් ඔය හැම එකම ඔයාලටත් පේනවා. ඉස්සරත් ඒ වුණා. හැබැයි අධික භාවනාවට ඉදිරියෙන්ම එඩිතරම හිටියේ මේ ලංකා භූමිය. එහෙනම් අපි මුතුන්මුත්තන්ට දරුවන් දෙනේවා ඉස්සරහට නවත්තන්න ගනි. නවත්තන්න හදන්නත් එපා. මේ රට තව විනාශ වෙගෙන යනවා. මම කිව්වා එකපාරකුත් රුවන්වැලි සෑයෙක් හොතට මොකද උනේ කියන දෙයක ඇහුවේ නෑ. ඉස්සරහට වෙනත් දෙයකින් පෙන්නයි මොකක් හරි දෙයකින්. මට කියන්න තියෙන්නේ කාලියම්මා තොපි හිතන වේසකනක්වත් පාටු යක්ෂණියෙක්වත් නෙමෙයි. මේක හොඳින් මතක තියාගෙන යව්. මම මෙහෙම මීට කලින් කතා කරලා නැහැ. මොකද මගේ අම්මා ගැන මම දන්නවා කියන්න. ඒ රහත් මහා බෝධිසත්ව මාතාට නොදැන ගෑනු හෝ කතා කරා නම් සමාව ඉල්ල ගනියව. නැත්තම් ඒ අම්මාගේ කේන්ති ඇඩි වුණොත් මේ මහ පොළොවත් එතර ගන්න හදන්න එපා. මහා කාලත් මහා කාලිත් මිනිස්සුවතෙන් නැගිටලා ඉන්නවා. ඒක අබද්ද එක තැනක. ඒකේ යාලක රාජකාරියක නෙව අපිට වැඩක් නැහැ. අපි ඒව හොයන්න යන්නෙත් නැහැ. හැබැයි දවසක ඒ කට්ටිය එයි ඉදිරියකට. මේ රට ධර්මයෙන් හදාගනියව. පඩ්ඩොන්ට බමුණොන්ට නිගණ්ඨකයොන්ට දෙන්න හදන්න යන්න එපා මේ රට. ගොඩක් දේවල් තව විනාශ වෙයි. සබහාදාමේ ඒ තරම් දරුණුයි. අපි වැරදි හදාගන්න, නිවැරදිව යන්න, මෛත්‍රී යන්න. නිකං කාලියම්මට අත දික් කරන්න යන්න එපා. නැවතත් කියනවා රහතම් මහා බුද්ධිනී අම්මා.
ධර්මයේ දන්නේ නැත්නම් හරි ස්වාමීන් වහන්සේලා මේ කියන දේවල් ස්වාමීන් වහන්සේලා අකුරක් නැර දැනන් ඉන්නවා. හරි ස්වාමීන් වහන්සේලාට මම මේ කියන ධර්මي. ඒ ස්වාමීන් වහන්සේලාත් දන්නවා. මේ කඩවර කියන්නේ කවුද? කම්බිලි කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඉදිරියේදී මං දන්නේ නැති ස්වාමීන් වහන්සේලාට කවුද කියලා කියන්න. මේ විෂ්ණු කවුද? ශිව කවුද? මහා භද්‍රකාලි කවුද? මේක තියෙන ගොඩාස් දෙවරු. ඒ දේවත්වයට ආවේ කොහොමද? කොතන ඉඳන්ද? කවුරුත් අඩියෙන් අඩිය උඩට යන්නේ. අතීත කතා පටල ගන්න එපා. ධර්මය හොඳට දන්නවා. රජේ උපාධිත් තියෙනවා. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. එහින්දා එක එක කට්ටියගේ කියවල් ඇවිල්ලා උස්සගෙන මේ එලේ සම්බුද්ධ දීපේ බුද්ධංකරේ මෛත්‍රී බුද්ධංකරේ මේ ලංකාපුරේ රටින් බබලන්න මෛත්‍රියෙන් සියලු දේ කටයුතු කරන්න. නිකන් වරන් දරුවන්ට මම මේ විශේෂයෙන්ම කියන්නේ වරුවන් දරුවනේ නීතිමාලා දන්නේ නැත්නම් නීති ඉගෙන ගන්නත් ක්‍රම තියෙනවා. උගන්වන්නත් ක්‍රම තියෙනවා. හරියට යහම්මාලා කරගන්නේ නැතුව ඒක ලේසියට අර ඕම කරන්න යනවා නම් ගිහලා පළතුරු ගෙඩිය මෙහෙම දාලා එතකොට අපේ ශාස්ත්‍රයේ මේක නෙමෙයි. හැබැයි ඒකත් ඒ ශාස්ත්‍රයක් තිබ්බා. රාවණා යුගයේ ඒ ශාස්ත්‍රයේ ඕමයි කියන එක දන්නව හොඳට නිකුම්බිලාම. ඔයාලා ඔය කරන දේවල් නෙමෙයි. ඒවට ඖෂධ ගොඩ දේවල් තියනවා දාන්න. ඔයව කරන්න ගිහිල්ලා බමුණුන්ගේ පැත්තට ගිහිල්ලා හොට ඇනගෙන මේ යහන් මාලාවල් තනා ගන්නවා නම් එලේ යහන් මාලාවල් තලා ගන්නවා නම් තලාගෙන යන්න. නැත්නම් ඉතින් ඔහොම තලාගෙන යන්න ගියොත් ඒ තැලිල්ල වෙනස් වෙනවා. එඳා ධර්මය හොඳින් අඳුර ගන්න වටහා ගන්න. මේ නීතිය ගොඩාක් මේ තියෙන නීති නෙමේ විශ්ව නීතියට ගියොත් කවුරුත් යටත්. හැම සොක්කා බොක්කම මේ විශ්ව නීතියට යටත්. මමත් යටත්. හැම එකටම දෙදරන්න වෙයි ඊට පස්සේ. මේ රට කොහෙටවත් පාව දෙන්නෙත් නැහැ, පාව දෙන්න හදන්නත් බෑ. සත්‍ය දේ තියෙනවා නම් සත්‍ය දේට ඕන විදිහට සලකනවා. දෙයක් ගන්න මිසක් දෙයක් දෙන්නේ නැහැ. එතනින් ගන්න බලාපොරොත්තුෙන් දෙයක් දෙන්න හදන්නේ. දීලයි ගන්න හදන්නේ. හැමදේම ඥානවන්ත ප්‍රඥාවන්ත බුද්ධිය ඇති මහා දරුවෝ මම මේ කියපු එක තේරුම් ගන්න ඇති. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.